අපේ ඉස්කෝලේ ගියන්නු අහංකාර ගෑණියක් මේ පැත්තේ. මාත් ස්ටාෆ් එකේ තමයි හිටියේ ඒකෙම. මේ ගෑණි හැමදාම කියනවා දුටුගැමුණු රජුරෝ ඒක කිව්වේ නෑයලු. මාන්නාදිකකම කියන්නේ මේ මෙහෙම කියාගෙන එන්නේ ඇයි දන්නවද? මහින්ද මහත්තයා දවසක් කිව්වා දුටුගැමුණු රජුරෝ නෑයෝ වෙනවා කියලා. මහින්ද මහත්තයා කිව්වා. ඒ ගමන දැන් මෙවුන්දා මේ ඉතිහාසයෙන් එන්නේ මහින්ද මහත්තයා ඒකේ මස් දිනා කියන්නේ. දුටුගැමුණු රජුරන්ගේ නෑයෝ කිව්වා. අපේ ස්ටාෆ් එකේ හිටියා හොඳ කටකාර මහත්තයෙක්. ඒ ගමන දැන් කැන්ටින් එකේ තේ බොන වෙලාවේ ඕක කිව්වා. කියනකොට මහත්තයා ඇහුවා ඇත්තමද නංගි උඹ කියන්නේ කියලා. ඒ ගමන ඔව් අය බොරු නෙමෙයි. අපේ පරම්පරාවේ ඈතට යනකොට දුටුගැමුණු රජුරු නෑයෝ කිව්වා. එහෙනම් තොපි රොඩියෝ කියලා කිව්වා. අරුන්දට කේන්ති. වංශේ ඒ උන්දාගේ මයිල් ගස්වල හිටන් පුතා. උන්දාගේ මයිල් ගස්වල හිටන් වංශේ. ඒ තරම් අහංකාර ගෑයි. අවසානයේ අර මහත්තයා ඔප්පු කරලා පෙන්නුවා රොඩියෝ කියලා. ඇයි දුටුගැමුණු රජුරුවන්ගේ පුතා තමයි සාලිය රාජකුමාරයා. සාලිය රාජකුමාරයා කසාද බැන්දේ කවුද? අශෝකමාලා. අශෝකමාලා කාගේද? අර රන්මසු උයනේ කූඩාරම් ගහගෙන හිටපු ඒ රොඩි රැහේ නායකයාගේ දුව. රොඩි රැහේ නායකයාගේ දුව. එතකොට රොඩි මට කියන්න ඕනේ උනේ උන්දාගේ වංශය ගැන නෙමෙයි. රොඩි රැහේ නායකයාගේ දුව ඉසුරුමුණි විහාරයට මෙහා පැත්තේ තිසාවැව පල්ලෙහා රන්මසු උයන අසල කූඩාරමක් ගහගෙන හිටපු රොඩි රැහේ නායකයාගේ දුව අශෝකමාලාව කසාද බැඳගත්තා දුටුගැමුණු නරේන්ද්‍රයාගේ පුතා. බලන්නකො මේ භවයේ රොඩි කුලේ ඉපදිලා රාජ්‍ය පෙළපතට එක භවයේ මැරිලා ඉපදෙන්නේ නැතුව ආවා. දෙවෙනි උපතවා සංසාර ගමනේදී කරපු පිම්වල බලෙන් ඒ උන්දට දිව්‍යාංගනාවක් වාගේ රූප සම්පත්තියක් තිබ්බලු පුතා. අම්මාට අප උපස්ථාන කරලා අම්මාගේ ලෙඩ දුක් බලලා අම්මාට බුදුන් වඳින්නට මල් ආසනේ හදලා අම්මාට බෝමලුව ඇමදලා පන්සල ඇමදලා පරිසරය හරිගස්සලා දීලා මල් වට්ටිය කඩලා දීලා අම්මාට කරපු උපසත්කාරවල බලයෙන්ම ඇය රූප සෝභාමත් කාන්තාවක් හැටියට ඉපදුණා. දවසක් අම්මට බැනපු එකේ පාපයට රොඩි කුලේ ඉපදුණා. දවසක් අම්මට බැනපු එක. ජීවිත කාලෙම අම්මට උපස්ථාන කෙරුවා. එක දවසක් අම්මට බැන්නා. හිත රිදිච්ච අම්මගේ ඇස් දෙකෙන් කඳුළු ගලාගෙන ආවා. ඒක දැකපු අශෝකමාලාට කම්පනයක් ආවා. මැරෙනකම් පුතා ඒක සිහිපත් වුණා කියන්නකො. මැරෙනකම් ඒක සිහිපත් වෙලා සසර අර පුණ්‍ය බල මහිමේ තිබුණාට රොඩි කුලේ ඉපදුනා. රොඩි කුලේ ඉපදුනාට බලවත් වූ රූපස්ත්‍රිය නිසා උපදි සම්පත්තිය හින්දා රොඩි කුලේ දුක් විඳින්න දුන්නේ විපත්තියක් ලැබෙන්න දුන්නේ විපත්තියෙන් අතමුදවුවා සම්පත්තිය හේතු වෙලා. උපදි සම්පත්තිය හේතු වෙලා විපත්තියෙන් අතමුදවලා සාලිය රාජකුමාරයාට දුන්නා දුටුගැමුණු රජුරුවන්ගේ ලේලි. අවසානයේ ඇගේ තිබ්බ ලස්සන කොච්චරද කියනවා නම් රාජ්‍ය ගබඩාවට ධන ධාන්‍ය අරන් එනවලු මේ ගම්නියම් ගම්වල. අරන් එනකොට අරුන්දා ඉන්නවලු මිදුලේ. ඔය රුවන්වැලි සෑයට බටහිර දිශාවෙන් බසවක් කුලම වැවට උඩින් මාලිගාව තිබ්බේ. සාලි රාජකුමාරයාගේ. ඒ මාලිගාවේ
දොරටුව ළඟ අරුන්දා ඉන්නවා. දැකපු ගමන් කරත්ත ඔක්කොම හරවනවලු පුතා එහාට. දුටුගැමුණු රජුරුවන්ගේ ගබඩාවට එන ඒවා සාලිය රාජකුමාරයා ගෙදරටම දානවා. පුරෝලලු දාන්නේ. ඒ ගමන් රාජපුරුෂෝ පැමිණිල්ලක් කෙරුවා දුටුගැමුණු රජුරුව ගාවට ගිහිල්ලා. රාජ්‍ය ගබඩාවට ධන දහන්නේ එන්නේ නැහැ. ඒවා ඔක්කොම හට යනවා කියලා. ඒ ගමන් කිව්වා තාත්තා ගාව තිබ්බත් කමන්නේ පුතා ගාව තිබ්බත් කමන්නේ රටවැසියන්ටනේ. ඒ හින්දා උඹලා හිත හදාගන්න. මගෙන් පස්සේ රජ වෙන්නේ යානේ කියලා රවට්ටලා තිබ්බා. හැබැයි සාලි රාජකුමාරයා රජකම එපා කිව්වා. රජකම එපා කියලා බාප්පට දෙන්න කිව්වා. තිස්ස රජුරවන්ට ඊට පස්සේ සද්ධාතිස්ස කුමාරයාට රජකම දුන්නා. රජකම ගත්තේ නැහැ. අශෝක කුමාරට තිබ්බ ආදරේට. අද නම් රජකම දෙනවා කිව්වොත් එහෙම ගෑණි අතහැරලා ගෑණිව මරලා ඈ ඇයි බොල රජ වෙච්ච ගමන් ගෑනු ඕන තරම්. ලංකාවේ එහෙම නේද? ලංකාවේ මැතිවරුන්ට ඇමතිවරුන්ට රජවරුන්ට සිටුවරුන්ට ධනපතියන්ට බහුතරයක් පිරිසට ඕන තරම්. ඒ තරම් පෞකාර ගමනක මේ ශ්‍රී ලංකාවේ බෞද්ධ කිව්වාට අපි ගමන් කරනවා. ඒ හින්දා අවබෝධයෙන් යුක්තව පුතා සසර විපාක දෙන අයහපත් දේ ඈත් කරලා යහපත් ජීවිතයක් ගෙවන්නට අවශ්‍ය ආයු වර්ණ සැප බල ප්‍රඥා ලැබෙන මහා කුසල් කරමින් උපදි සම්පත්තිය බෝ කරන්න මහන්සි ගන්න. තුන්වෙනි කාරණාව මම විස්තර කරන්නේ. හතරවෙනි කාරණාවත් විස්තර කරන්නේ. කාලය අහවරයි දවල් දානට යන්නත් ඕන. ඒ නිසාවෙන් තුන්වෙනි කාරණාව කාල සම්පatti. කාලය සම්පත්තියක් වුණොත් විපත්ති නැති වෙනවා. දැන් බලන්නකෝ රටටම විපත්තියක් වායේ කිව්වට ලුණු අටුවාව ආයත නැහැ විපත්තිය. ඈ මම දැන් එනකොට තෙන්නකෝ අයියත් එක කියාවේ අපේ පැත්තේ වැව් තුනක් තියෙනවා. මගේ ගොවිපළ තියෙන අවට ඉස්මත්තෙන් වැවක් තියෙනවා, දකුණු පැත්තෙන් වැවක් තියෙනවා, බටහිර පැත්තෙන් වැවක් තියෙනවා. වැව් තුනක්. වතුර හරකෙකුට බොන්න වතුර බින්දුවක් නැහැ කියන්නකො. වැස්සෙම නැහැ. හැබැයි මෙහෙ වැව්වාන් දාන මට්ටමේ තියෙනවනේ සමහර ඒවා. මේක සසර පින් පුතා. සසර පින්. කාල සම්පත්තිය ඔබට තියෙනවා. ඒ නිසා විපත්ති නෑ. අර කොළඹ දිහා වුන්ට කණ්ඩ නැතුව හිඟා කන. මේ ඊයේ පෙරේදා මගේ වාඩියට ආව මිනිස්සු වගේ. වට්ටක්ක කඩලා හොඳ වට්ටක්ක විකුණලා අර තේරිච්ච වට්ටක්ක විසිකලා තිබ්බා. අර මිනිස්සුන්ට පුදුම ආසාව බලා. මං කිව්වා එපා ඌවා ජරා වෙලා නරක වෙලා තියෙන්නේ. නෑ යන්තම් ස්වාමීන් වහන්සේ මේක විදලා තියෙන්නේ. ආදුවා ඔක්කොම අරන් ගියා කියන්නකෝ. ඒ මිනිසුන්ට දකින්නවත්. ඒ අතරේ අපි කොච්චර ඉහළින්ද? අපි හැම වෙලාවෙම ලෝකයට බැන ඉන්නවාට වඩා අපිට ලැබිලා තියෙන මේ මනුස්ස ජීවිතය පවතින කාලේ, බුදුහාමුදුරුවෝ වැඩ ඉන්න කාලේ, ධර්මයේ පවතින කාලේ, මහා සංගරුවන වැඩ ඉන්න කාලේ, හොඳට අවුව වැස්ස තියෙන කාලේ, සාරවත් මහ පොළොවක් තියෙන කාලේ, මේ ලංකාවේ ඉහළ සිට පහළට මහවැලි කැලණි කළු වලවේ සතර මහා සිව් මහා ගංගාවෝ ගලමින් සරුසාර දෙරණක් නිර්මාණය කරන මේ කාලයේ අපට තියෙන්නේ පුතා කාලයෙන් ප්‍රයෝජන ගන්න. වැඩි කොටසක් 99% කාලයේ යහපත් සියලු සම්පත් තියෙන කාලයක්. අඩුවකට තියෙන්නේ හොඳ පාලකයෝ නැති එකක් විතරයි. ඒ හින්දා රටවැසියෝ සන්නද්ධ නම් පාලකයෝද හොඳ එවුන් නිර්මාණය කිරීමේ වාග්ය රටවැසියාට තියෙනවා. රටවැසියා ඕල්මාදේ හදා ගන්න නැතුව, කුලප්පු වෙන්න නැතුව, පිස්සු හදා ගන්න නැතුව, කාමයෙන් වැසී යන්න නැතුව, පෙරේත ජීවිත හදා ගන්න නැතුව නැනනුවන යොදවා
සුදුසු දේම තෝරාගෙන කටයුතු කිරීමෙන් යහපත් පාලකයෝද තනාගෙන කාලයත් දීපයත් දේශයත් කුලයත් මව් හැටියටත් තෝරාගෙන පස් මහා බැලුම් ලබා සතුටින් ජීවිතේ නිර්මාණය කරගන්නට පුළුවන් වාග්ය මේ කාලයේ තියෙනවා. ඒ හින්දා සරල විපත්ති ඉදිරියේ කම්පා නොවි කාලයෙන් උපරිම ප්‍රයෝජන අරගෙන දේශයෙන් උපරිම ප්‍රයෝජන අරගෙන සබාදහමෙන් උපරි ප්‍රයෝජන අරගෙන ඔබ හා බැඳුණු වටපිටාවේ මානවයාගෙන් සතාගෙන් සිව්පාවාගෙන් ප්‍රයෝජන අරගෙන ජීවිතය නිර්මාණය කරන්න මහන්සි ගන්න. දැන් මේ පැත්තේ බලන්නකෝ කිරියල දෙන්නෙක් ඉන්නවා නම් මාසික ආදායම රුපියල් 60,000. රාජ්‍ය සේවකයෙක් ගෙදර ඉන්නවා වාගේ තමයි කිරියල දෙන්නෙක් හිටියෝ. පුතා මොනතරම් වටිනවද? මං අරන් දීලා තියෙනවා කිරිහරක් 80 ගන්න. 1,65,00,000 හරක්. මගේ හැම උපන්දිනයකටම අරන් දුන්නා. මේ අවුරුද්දෙත් මගේ උපන්දිනේට දෙන්නේ අරගෙන ඉන්නවා දෙන්න. හැබැයි ඒ දෙන්නේ ප්‍රාදේශීය ලේකම් කොට්ටාසේ අයට පමණයි. මගේ ප්‍රාදේශීය ලේකම් කොට්ටාසේ හේතුව මට නිතර පේන්න ඕන හින්දා. මං එහෙන් හරක් අරගෙන ඉවරලා ලුණු අටු ආවේ එක්කුට දීපු හැටියේ මේක මේ පැත්තෙන්ම අරක අටුපත් කරනකම් මං දන්නේ. ඔව්. ඒ තරම් කිසි ගුණයක් නැති සක්කිලියෝ රටේ ඉන්නවා. ජීවත් වෙන්න දීපු එකාව විකුණාගෙන කන කාලකන්නියෝ ඉන්නවා පුතා. මං දීපු එවුන් දුන්නේ මේකාත් මැරෙනකන් තියාගනින් බෝ වෙන එවුන්තෝ දිය කරලා බිව්වත් මට කමන්නේ. හැබැයි මන් දෙන එක ස්වභාවිකව මැරෙනකන් ජීවත් වෙන්න ඕන. ඒකට ස්වභාවික මරණය උරුම කරන්නයි මගේ උපන්දිනේ දවසේ මූට ජීවිත දාණය දෙන්නේ. ඒ හින්දා හොඳින් බලාගෙන ආරක්ෂා කරගෙන ගන්න තියෙන ප්‍රයෝජන අරගෙන ජීවත් වෙලා කියලා 1,65,00,000 පොතේ දැම්ම නම් කීයක්දයි? හැබැයි මන් දන්නවා මන් සසර දන් දීපු නිසා සසර පිංකල හින්දා මට ලෝකේ ගෞරවයක් ඇති පූජනීය ජීවිතයක් හම්බෙලා තියෙනවා. තව ඒ පින පෝසත් කිරීමෙන් සසර වසනාතුරු නිවන් දක්නා ජාති දක්වාම නරකාදියකට නොඇති යහපත් බෝසත් ගමනක් යන්න වරම් ලැබෙන බව දැනගෙනයි මම එහෙම කළේ. ඒ නිසා පින්නතුනි ඔබ අප හැම දිනාටම ජීවිත ගමනේදී ලැබිලා තියෙන මේ කාලය ඇතුලේ උපරිම ප්‍රයෝජනයක් ගනිමින් මිනිස් ජීවිතය අර්ථවත් කරමින් මැරෙන්නට මහන්සි ගන්න. අවසාන කාරණාව අත්තේ කච්චානි පාපකානි කම්ම සමාදානානි ප්‍රයෝග සම්පatti පතිබාල්හානීන විපච්ඡන්ති. උපක්‍රම පාවිච්චි කරුවාම විපත්ති නැති කරගන්න පුළුවන්. විශේෂයෙන් පරිසරයේ පිරිසිදුව තියාගන්න. මම මේ ගිය මාසේ ජපානයේ ගිහිල්ලා හිටියා. ජපානයේ අපි ওই නගර මැද්දෙන් ගලන කානුවට කියන්නේ කුණු කානුව කියලානේ. නේද? කුණු කානුව. හැබැයි ජපානයේ කුණු කානුවේ ඉඳගෙන වතුර බිව්වා පුතා. ඒ කුණු කානුවේ එන වතුර බොන්න පුළුවන් ඒ තරම්ම පැහැදිලි. කඩදාසි කොළ කෑල්ලක්වත් ඒක වතුරේ ගහගෙන එන්නේ නැහැ පුතා. ඒ තරම් පිරිසිදුවට හදලා තියෙනවා. කූඩයක් අරගෙන මේ ලංකාව වාගේ 6 ගුණයක් ලොකුයි ජපාන. කූඩයක් අරගෙන ඇවිද්දොත් පුතා රෑ වෙනකන් ඇවිදත් කූඩේ පුරවන්න රොඩු නැහැ කියන්නේ. පාරක තොටක. ඒ තරම් සුද්ධ බෞද්ධ විනයක් තියෙන පින්වත් රටක්. අර හිරෝෂිමා නාගසාකි වලට බෝම්බ දාපු වෙලාවේ හෙලිකොප්ටර් වලින් බෝම්බ අරගෙන ඇවිල්ලා දාන්න. ඒකේ හිටපු පයිලට් එක් ගුවන් නියමුවා බෝම්බ දාන්න එනකොට කියෝතෝ ආසන්නයේ තියෙන විශාල පන්සලක්. එතෙන්ට තමයි දාන්න එවලා තියෙන්නේ. මේ මිනිහාගේ හිත වෑවෙන්නෙම නැතුව ගියාලු පුතා. අතෙන්ට බෝම්බේ දාන්න බුදුහාඳුරුවන්ගේ ඉතියෙන් මැටියෙන් ලෝකඩයෙන් රත්තරන්ෙන් රිදියෙන් හදලා තිබ්බත් බුද්ධ තේජානුභාවය සදාකාලිකයි පුතා.
බුද්ධ තේජානුභාවයේ සදාත කාලිකයි. උන්වහන්සේගේ අනන්ත බුදු ගුණ බලයෙන් අර මිනිහාගේ හිත වෙනස් කරලා බෝම්බේ කිලෝමීටර ගාණක් ඈතට ගිහිල්ලා නාගසාකි වලට ඇතෑරියා. අර අප්පච්චි තව ජීවත් වෙනවා ඒ උන්දට අවුරුදු 90 ගාණක්. 1945 නේ බෝම්බ දාලා තියෙන්නේ. ඒ වෙනකොට තරුණ කොල්ලා. දැන් උන්දට අවුරුදු 90 ගාණක්. ඒ උන්දා පින්නතුනි මේ මෑතකදී ඒ උන්දාගේ ඒ සිද්ධිය පිළිබඳව විස්තරයක් කරලා තියෙනවා. මම ඒ පන්සලට ගියා බලන්න. රත්තරන් බුදු පිළිමයක් තියෙනවා මේ විතර උස. සමාධි පිළිමය. එතනම අනිත් පිළිමේ දැව වලින් හදලා තියෙනවා අසූරිය. ලී වලින් හදලා තියෙනවා. කොහොම වාස්තු කෙරුවද කියලා හිතා ගන්න බෑ විස්මය දනවා. ඒ තරම් සුද්ධ බෞද්ධ පුතා ඒ රටේ විනය අදටත් බුදුන් කාලේ වගේම මිනිස්සු කවුරු දැක්කත් මෙහෙම ආචාර කරනවා. වන්දනා කරනවා. බුදුම ගුණ ධර්ම තියෙන. හැම වෙලාවෙම ආශිර්වාද කරපු ගමන්ම ඉන්නේ. කොච්චර වැඩ අධික වුණත් ඒ මිනිස්සු කේන්ති ගන්න. කේන්ති ගන්න නැතුව එන මිනිහට ආචාර කරනවා. හයිවේ එකේ හිතලා බලන්නකෝ වැල නොකැඩි වාහන එනවනේ මුළු දවසම. වැල නොකැඩි එනවා. එන වාහනේට ඔබට සුබ දවසක් කියලා hina වෙලා ටිකට් එක අරගෙන ටිකට් එකේ ගාස්තු අරන් ස්තුති උදව් කළාට ඔබට සුබ ගමන්. හැම මිනිහටම කියනවා කියන්නකෝ කටේ කියලා හිඳලා අපි අපේ එවුන්නම් මේ අර ටිකට් එක දෙන එකට බැනලා මාරු සල්ලි දීපියකෝ පිස්සුද තියෙන්නේ මෙතන මෙච්චර තියනවාද මාරු සල්ලි ඔක අතර දීපියක් බැනලා යවන්නේ අර කවලේ කෝප කරනවා අරකේ එහෙම නෑ පුතා කෝපාවිෂ්ඨ වෙලා එකෙක් ගියත් ඔබට සුබ දවසක් කියලා ඉස නමලා ටිකට් එක අරගෙන ගාස්තු අරගෙන ඔබට සුබ ගමන් උදව් කළාට ස්තුතියි බලන්න ඇත්තටම කේන්තිය නෙමෙනවා ඒ තරම් මානුෂීය ගුණයන්ගෙන් සුපෝසිත උපක්‍රමශීලීව සංවර්ධනය කරපු උත්තම පින්වත් දේශයක් පුතා ජපාන. ඒ ජපානයේ නිර්මාණය කරලා තියෙන්නේ බුදුරජාණන් වහන්සේ පෙන්වා වදාළ සබ්බ පාපස්සාකරණං කුසලස්ස උපසම්පදා සචිත්ත පරියෝදපණං ඒතම් බුද්ධානුශාසනං කියන බුදු වදනට ඒ උත්තරීතර බුද්ධ ආభాසය පවතින මේ බුදුන්ගේ දේශේ මේ ශ්‍රී ලංකාද්වීපේ මේ පිම්බීමේ ලෝකේ කොහෙවත් දකින්න හම්බෙන්නේ නැති වේර විහාර ආරාම චෛත්‍ය විශිෂ්ට වූ ශික්ෂාකාමී මහ සංඝරුවනක් දිවිගෙවන තුනුරුවන් ජීවමානව වැඩ ඉන්න මේ පිම්බීමේ පුතේ උපක්‍රමශීලීව ජීවිතය දිනන්න හරිම ලේසි. අපේ මුතුන් මිත්තෝ මේ ශ්‍රී ලංකාද්වීපය ලෝකයේ උතුම් රට කලේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයට අනුව මීඳු අනුබුදු මහරහතන් වහන්සේ ශ්‍රී ලංකාද්වීපයට අරගෙන ආපු උත්තරීතර බෞද්ධ දර්ශනයට අනුව ගමයි පන්සලයි වැවයි දාගබයි කියන උතුම් තේමාව යටතේ රට සංවර්ධනය කළා. රට සංවර්ධනය කළා කලා 64කින් ස්වයං පෝෂිත කළාලු. 64 කලාවක් ගෙනත් තියෙනවා. නිර්මාණකරුවෝ ගොවියෝ වඩුවෝ පෙදරේරුවෝ රාජ්‍ය පාලකයෝ බිල්ඩින් නිර්මාණය කරනේව් ඒ වගේම පුතා චිත්‍ර අඳිනේව් ගල්වඩු යකඩ තලන අය මැටි බඳුන් හදන අය රෙදි වියන අය ගොතන අය මේ විදිහට කලා 64ක් කලා 64කින් යුක්ත අය ගෙනල්ලා පුතා හිස් තැනක් නැතුව ලෝකයම විස්මයට පත් කරන ශ්‍රී ලංකාවක් අනුබුදු මිහිඳු මහ රහතන් වහන්සේගේ උතුම් ලංකා ගමනයත් එක්කන් අපිට හම්බ වුණා. දෙවන පෑතිස්ස මහා නරේන්ද්‍රයාණන්ගේ රාජ්‍ය සමය
එදා ඉඳලා මේ රටේ පින්වත් බෝසත් අපේ මුතුන් මිත්තෝ මේ රට පුරාවටම පුතා වැව් 3600ක් ඉක්මවා මහා සාගර වාගේ වැව් බඳවා කුඩා වැව් කුළු වැව් යාබද වැව් බඳවා අහසින් වැටෙන එක දිය බිඳුවක්වත් ප්‍රයෝජනයට නොගෙන මහ සයුරට ගලා යාමට ඉඩ නොදෙමි කියන උතුම් චේතනාව පෙරදරි කරගෙන ලෝතුරා තථාගත ධමයට අනුව නිර්මාණය කරලා ලෝකේ උතුම් රට ශ්‍රී ලංකාව. ඉන්දීය සාගරයේ මුතු ඇටේ ශ්‍රී ලංකාව. බුදුන්ගේ දේශයේ ශ්‍රී ලංකාව. ඒ වගේම නිර්වාණගාමී මිනිසුන් තනු මේ පිම්බීමේ සෞභාග්‍යමත් මිනිස්සු කොටසක් හැදුවා. ඒක පෙරදිග ලෝකේ ධාන්‍යාගාරය ශ්‍රී ලංකාව. මේ තරම් විශාල උත්තරීතර ප්‍රබෝධයක් උරුම කරලා දුන්නේ බෞද්ධ දර්ශනයට අනුව උපක්‍රමශීලීව නිර්මාණය වෙච්ච මිනිස්සු. ඒ හින්දා පින්නතුනි කතා කරන හැම වචනයකම ක්‍රියා කරන හැම ක්‍රියාවකම හිතන පතන හැම දෙයකම ලෝතුරා තථාගත බුදුරජාණන් වහන්සේ ඇතුළු තුනුරුවනේ ශක්තිය ජනනය කොට ඔබට හිතන්න පතන්න කියන්න කරන්න පුළුවන් නම් ඒ මිනිහා සැබෑම සුද්ධ බෞද්ධයෙක් වෙනවා. ඔබ හැම වෙලාවෙම අතීතයේ වර්තමානයේ අනාගතයේ කියන තුන්කල් දක්නා නුවණින් මේ ලෝකය කළමනාකරණය කරන්න මහන්සි ගත්තොත් ඔබට මෙලව ජීවිතයේ ජයගෙන පරලොව ජයගෙන සසර භව දුක් නසා ලබන අමා මහ නිවනින් සැනසීම ලැබීමේ වාග්ය වාසනාව උදා වෙනවා. ඒ උතුම් වාසනා ගුණ බල මහිමයන් ලබන්නට පින්පුරා ධර්ම දානමේ මහා පුණ්‍ය කර්මයක් සිද්ධ කරමින් අද දවසේ වඩන ලද මේ උතුම් පින් බෙලෙන් දැනට 3 මාසයකට එහාදී අපවත් වී වදාලා වූ මේ ලුණු අටුවාව සද්ධම්මාලෝක සද්ධම්ම ජෝති සද්ධම්ම ජෝතිකාරාම මහා විහාරීය විහාරාධීශ්වර වැඩවුන් අපේ නායක හාමුදුරුව අපවත් වූයෙන් උන්වහන්සේගේ ප්‍රාණකාරය ඇතුළුව මේ වෙහෙර විහාර ගම්බි මිඩම් කඩම් මම්මාවත් දලදොල ගංගා කෙත්වතු වැව් පොකුණු තනා තබා ඔබට යෙහෙන් ජීවත් වෙන්නට වපසරිය හදලා දීලා ඔබේ මේ ජීවිත නිර්මාණය කරමින් මිය ගියපු ඔබේම අම්මා තාත්තා අත්තා මුත්තා නත්තා පනත්තා ආදී නෑදෑයෝ කුල දෙටුවෝ පින් ගන්න වේ නම් ඒ හැම දෙනාටමත් ජාත්‍ය ආදී දුකින් නිදහස්ව ලබන සදා සුන්දර අමා නිවනින් සැනසීම ලබන්නට මේ උතුම් ධර්ම දානමේ මහා පින්කම හේතු වාසනා වේවා වෙත්වා වෙම්වා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරන්න. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු ලෝක සාසනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු ධම්ම දේශනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු මං පරන්ති. සියලු දෙනාම ඔය ඉන්න තැන්වල ඔහොමම ඉඳගෙන සද්ධර්ම පරිස්කාර පූජාවට එක්කාසු වෙමින් හයියෙන් සාදුකාරයක් පවත්වන්න. Sana